හායි යාළුවනේ සුබ දවසක් හැමෝටම. ඉතින් වෙනදා වගේම අදත් ඉතින් මොඩියුස් වලට ලස්සනට ඉර පායලා තිබුණ දවසක්. වෙයිවර කාලගුණයක් තිබුණාට ඉතින් මොඩියුස් කියන්නේ වේදේක හැම වෙලාවෙම වගේ චේන්ජ් වෙනවා. ඉතින් අද මට පොඩි ට්‍රේනින්ග් එකක් තිබුණා. ওই ට්‍රේනින්ග් එක ඉවර වෙලා මාමයි මගේ යාළුවෝ දෙන්නයි ඔය බගියගේ යන ගමන් තමයි ඉන්නේ. රිසෝට් ලයිෆ් එක කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ ට්‍රේනින්ග්ස් තියෙන අපි යන්න ඕනේ වට ඉතින් ඒක ඉවර වෙලා ඔය අද යන ගමන් මගේ අද ඔෆ් ඩේ එක. ඒ වුණාට ඉතින් මම ට්‍රේනින්ග් එකට යන්න ඕන. ඔය ඕගොල්ලන්ට ඊළඟට බලා ගන්න පුළුවන් අපේ රිසෝට් එකේ ලස්සනම දැන්න තමයි අපි යන්නේ. බ්‍රිජ් එක කියන්නේ රිසෝට් දෙකක් කනෙක්ට් කරලා තමයි මේක තියෙන්නේ. මම ඉන්න රිසෝට් එකේ එහා පැත්තේ ඔෆිස් ඔක්කොම වගේ තියෙන මෙහා පැත්තේ ඒ ටික ඉවර කරන් තමයි දැන් අපි ඔය වීඩියෝ එක යන්නේ ළමයි. ඔයාලට බලන්න පුළුවන් දැන් ලස්සන බීච් එකක් එක්ක ලස්සන බ්‍රිජ් එකක් පේනවා දැන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ වහන පැත්තෙන් තියෙන සිකියුරිටි පොයින්ට් එක. ඉතින් යාළුවනේ අද පොඩ්ඩක් සැරයි. මොකද මොඩියුස් වේදේක ඉතින් හැම වෙලාවෙම වගේ චේන්ජ් වෙනවා. ඉතින් නිසා බ්‍රිජ් එකෙන් එහා පැත්තට මෙහා පැත්තට සමහර වෙලාවට පොඩි වතුර පාරක් එනවා. එහෙම තමයි ඉතින් අද දවස හරිම ලස්සනයි. ගොඩක් වෙලාවට ෆොටෝ ෂූට්ස් කරන්න ඉස්සලා ගොඩක් ආස ප්ලේස් එකක් තමයි මේක අපේ රිසෝට් එකේ. අපි ඉස්සරහ වීඩියෝ එකක් යන චූට්ටක් විතර ස්පීඩ් එකේ යනවා. ඇත්තටම එහෙම යන්න බෑ මොකද මැක්සිමම් ලෙවල් එකක් තියෙනවා යන්න පුළුවන් ස්පීඩ්. මොකද ටෙස්ලා හැම වෙලාවෙම මේ බීච් එකේ ගොඩක් වෙලාවට ඉන්නවා. ඉතින් අපි ස්ලෝ මෝෂන් තමයි යන්නේ. ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉන්නේ වම් අත පැත්තේ අපේ ස්පා එක. ස්පා එක හරිම ලස්සනයි. මොකද ඒක මුද මැද්දේ තියෙන්නේ. විශ්ලා ගොඩක් කැමතිම තැනක් තමයි රිසෝට් එකේ. දකුණු පැත්තෙන් ඕගොල්ලන්ට තවත් දෙයක් බලන්න පුළුවන් අපේ උමි රෙස්ටොරන්ට් එක. හරිම ලස්සන රෙස්ටොරන්ට් එක. අලකාර් රෙස්ටොරන්ට් එක. ලන්ච් ඇන්ඩ් ඩිනර් ඕපන් කරනවා. ඉතින් දැන් අපි බ්‍රිජ් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔය ඇතින් පේන්නේ ඔයාලට බලාගන්න පුළුවන් දකුණු අත පැත්තේ මම වැඩ කරන බාර් එකේ පටන් ගන්න දැන. සුබ දවසක් යාළුවනේ.